සුබ දවසක් වේවා මා සමග එකතු වන මගේ හිතවතුනි. මුලින්ම පොඩි දෙයක් අද අහන්නම්. අන්න ඒ දේ අත්දැකලා හෝ ළඟම කෙනෙකු ඒ පීඩාව විඳිනවා දැකලා තියෙනවා නම් විතරක් මගේ channel subscribe කරලම මේ වීඩියෝ නරඹන්න කියලා මං අද ඉල්ලා සිටිනවා. මොකද මම හරියටම ඔබලට ඉදිරිපත් කරනවා ඒ වේදනාව මොහොතකට හෝ සමනය කරගන්නේ කොහොමද කියලා. ඔන්න මං ඒ දේ දැන් අහනවා. උදේ නිින්දෙන් අවදි වෙලා බිමට තියන පළවෙනි අඩියම මහා වේදනාවක් උයලිබේ එනවද? එහෙම නැත්නම් ඔබ වැඩි වෙලාවක් වාඩි වෙලා ඉඳලා බිමට බර දීලා හිට ගන්නකොටම උයලුමට විශාල වේදනාවක් දැනෙනවද? එහෙම නැත්නම් යම් කෙනෙක්ට එහෙම දැනෙනවත් දැකලා තියෙනවද? මෙලෙස විලුඹ වේදනා ඇති වෙන්නේ ඇයි? ඒකට බලපාන හේතුව නිවෙසේදීම මේ වේදනාව සමනය කරගන්න අයුරු මම අද ඔයාලට කියලා දෙනවා. විලුඹේ වේදනාව ඇතිවන ප්‍රධානතම හේතුව ලෙස ප්ලාන්ටර් ෆැසිටයිටස් කියන රෝග තත්ත්වය හඳුනන්න පුළුවන්. එසේ හඳුන්වන්නේ පාදයේ පතුල හරහා දිවෙන ඝන පටක පටිය වැනි කොටසේ වෙනස් වීමක් නිසා ඇතිවන තත්ත්වයක්. ඊට අමතරව ඇචිලිස් ටෙන්ඩනයිටිස් කියන තත්ත්වයක් හඳුනන්න පුළුවන්. ඊටත් අමතරව විලුඹේ අස්ථියේ යටිපැත්තේ අස්ථි වර්ධනයේ වෙනස්කම් නිසා මේ වේදනාව හටගන්නත් පුළුවන්. ඊටත් අමතරව විලුඹේ පිටුපස හා යටකොටසේ ඇතිවන දිය පිරුණු ගැටිති හෝ මල්ලකාකාරයේ යම් වෙනස්කම් නිසා විලුඹේ වේදනාව ඇති වෙන්න පුළුවන්. විලුඹේ අස්ථියේ යම් විදීමක් හෝ ඉරිතැලීමක් නිසා විලුඹ වේදනාව ඇති වෙන්න පුළුවන්. ඊටත් අමතරව ටාසල් ටනල් සින්ඩ්‍රෝමය හෙවත් විලුඹ පෙදෙසට ගමන් කරන ස්නායුව තදවීමට ලක්වීමක් නිසා වේදනාව ඇති වෙන්නත් පුළුවන්. විලුඹේ අස්ථි විශාල වීමක් හෝ වැඩිපුර වැඩිවීමක් නිසා මේ වේදනා තත්ත්වය ඇති වෙන්න පුළුවන් කියලා සොයාගෙන තියෙනවා. ආතරයිටිස් වැනි රෝග තත්ත්වත් විලුඹේ අස්ථි ප්‍රදේශයේ ඇතිවන යම් කම්පන තුවාල වැනි හේතු මේ වේදනාවන් ඇති වෙන්න බලපානවා කියලා වෛද්‍ය විද්‍යාත්මකව සොයාගෙන තියෙනවා. ඉතින් මගේ හිතවතුනි මම ඔය සඳහන් කළ විලුඹ වේදනාව ඇතිවිය හැකි හේතු ඇතිවීමට මෙන්න මේවා තමයි මූලික වෙන්නේ. ඒ කියන්නේ ඔබ මේ මම දැන් කියන දේ වළක්වා ගන්නවා නම් කිසිම දිනක විලුඹ වේදනාවක් ඇති නොවේ. ඒ මූලිකම එකක් ලෙස ආධාරකයක් නොමැති පැටලි හෝ තද පතුල් සහිත සපත්තු හෝ විලුඹ උස සපත්තු පැළඳීම ප්‍රධානතම හේතුවක් වෙනවා මේ විලුඹ වේදනාව ඇතිවීම. අනික් කරුණ ලෙස තද පෘෂ්ඨ මත දිවීම හෝ පැනීම හෝ ඇවිදීම වැනි කරුණු කාරණා බලපානවා මේ වගේ විලුඹ වේදනාව ඇති වෙන්න. තවත් වැදගත්ම දෙයක් වෙන්නේ අධික ශරීර බර වැඩිවීම හා තරබරුකමත් මේ විලුඹ වේදනාව ඇති වෙන්න බලපාන. ඊට අමතරව ආරුක්කු හැඩති සහ පැතලි පාද හෝ ඇවිදීමේ අපහසුතා ඇති අයටත් මේ විලුඹ වේදනාව ලිඛිතවම ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වේදනාව අඩු කරගන්න නිවසේදීම අපිට කරගන්න පුළුවන් මොනවද කියලා මම අද සඳහන් කරන්න. මේ සඳහා අවදි විවිකේ ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තද පෘෂ්ඨවල දිවීම ඇවිදීම සහ නිතර ක්‍රීඩා කිරීම නතර කිරීම ඉතාමත් වැදගත් වෙනවා. පාවහන් පැළඳීමේදී හොඳ වක්‍ර සහිත සහ මද විලුඹ ප්‍රදේශයේ උස සහිත පාවහන් පැළඳීම ඉතාමත් වැදගත්. ඒ වගේම පාවහන් නොමැතිව ඇවිදීම අනිවාර්යයෙන්ම නතර කරන්න ඉතාමත් වැදගත්. විලුඹ ප්‍රදේශයේ මාංශ පේශි ඇදීම හා ලිහිල් කරන ව්‍යායාම කිරීමත් ඉතාමත් වැදගත් වෙනවා. මීට අමතරව අයිස් පැක් කෙලීම ශීත කළ වතුර බෝතල් විනාඩි 15ක් 20ක් පමණ වේලාව දවසකට අවස්ථා කිහිපයක් විලුඹ ප්‍රදේශයේ තබා ගන්නේ මේ වේදනාව අඩු කරගන්න පුළුවන්. මගේ හිතවතුනි ඔය හැම දෙයක් කළත් වේදනාව අඩු නොවේ නම් අනිවාර්යයෙන්ම ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. ඉතින් මම අදට ඔබෙන් සමුගන්නවා. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවයි ප්‍රාර්ථනා කරමු. ස්තුතියි.